So freaking hot නේ අම්මෝ හරි අමාරුයි දැන් එහෙ මේ කාලේට වින්ටර් අපිට හුරු නෑ මේ ක්ලයිමේට් එක දැන් 40 degrees වගේ මේ දවස්වල ඕස්ට්‍රේලියාව වල එහෙම නෑ ඒ කියන්නේ පුළුවන් අපිට දැන් ඇතුළට ගිහින් මෙහෙ ඒසිත් නෑනේ හරි අමාරුයි අප්පා මෙයා ඩූඩල් ෂීප් ඩොග් මික්ස් එකක් ඉම්පෝර්ට් කරන්න මං හිතන්නේ මට $20,000 විතර ගියා. ඉතින් මම අරන් ආවා හිටපු බල්ලානේ හරි ෂෝක් අනේ හරි මේ හරි කඩලින් හරි බලන්න සුවඳ මම අර මේ ෂැම්පූ එකකුත් ගහනවා මෙයාට. මේවා දැකලා තියෙනවද මේවට කියන්නේ ඔලිව්ස් හරි ගුණයි. ඒ කියන්නේ මේක $90 වලට මම එහෙන් ගෙන ආවේ. මේවා හරි ගුණයි ඔය කොලෙස්ටරෝල් එතකොට ෆැටි liver හරි ගුණයි. පිටර් ග්‍රීන් ඔලිව්ස් කියලා කියන්නේ. දැන් ඔය ඒ රටවල හරි නීති හරි තද. වාහන ඩ්‍රයිව් කරනවා හැමෝම හරි පිළිවෙලට ඩ්‍රයිව් කරනවා. මේ අරින් දානවා මෙහෙන් දානවා. ඒ වගේ මේ රටවල හරි පිළිවෙලයි. හැමදේම. ඕස්ට්‍රේලියාව වල විතරයි මේක තියෙන්නේ මේ ගහක හැදෙන්නේ. හරි ගුණයි. හරිම රසයි. මාත් මේ වඩ හරි ක්‍රිස්පි නේ. ශ්‍රී ලංකා. හරි රහයි. දැන් ඔය අපි රට ගිය කාලවල වගේ නෙවෙයි දැන් ඕස්ට්‍රේලියාවේ යද්දි හරිම කම්ප්ලිකේටඩ්. තේරුණා? දේශීය PR දෙන්නේ නැහැ. try කරාට වැඩක් නැහැ. දෙන්නේ ගොඩක් අයගේ රිජෙක්ට් වෙනවා. ඒක තමයි විදිහයි තියෙන්නේ. දැන් 35 years ඒ රටවල මම දැන් 35 years ඒ කාර්යයක් නැහැ. මොකද peaceful quality of living නේ. මට ඕනලා ගන්නවා. ගිහින් ඉන්න පුළුවන් ඉන්න පුළුවන්. අපි දැන් citizen. මිස්ටර් රෝහන්. මොකද? ආවා වැකේෂන් එකට ආවා. ඔව් එන්න මං එපතර කුඩේට දාගත්ත පොඩි එක්කෙනාගේ මූණට අවුවාම මට හරි අමාරුයි මේ මූණ එනවා බිබිලි වගේ. ගත්ත මේවා කේක් හරි රසයි. චූම්පන්නේ hot famous දැද්ද? ඉතින් මම කෑෂ් අරන් ඉන්න. වැඩට යනවද? කොහෙද වැඩ? නෑ අජේද නෑ පයිවට් කොල්ලා හරියනවා කොල්ල අජේ රස්සාවක් හොයාගන්න නැත්නම් රටපලයක්ම ආවා. ඔව් ආවා මේ පාර වැකේෂන් එකට හරි රස්නේ ඉතින් නේද? හරිම අමාරුයි ඉතින් අපිට අර ඒ ක්ලයිමේට් එකේ ඉඳලා මේකට ආවම ඔව්. යාර පොඩි එක්කෙනාගේ ඔක්කොම රෑෂස් වල මදුරුවෝ පුදුම තරම් මදුරුවෝ නේද? සල්ලි ඉතින් සෑහෙන ප්‍රමාණයක් යනවා. අතේ සල්ලි තියෙනවද? කෝටි එකක කමාරක් ගෑයිද? ඒකයි අපේ රටවල් ඉතින් කවදේ තත්ත්වයට එයිද කියලා කියන්න බෑ. හැදේ ඉතින් යම් කාලෙක නමුත් ඉතින් අමාරුයි. උඹලා කොයි රටේ යන්නද බං? කොහෙද බැල 30000ක් අපරි තියෙනවද? හඳ මේකෙන් ඒ මම අර මේ පදපු වාහනේ ඩිජිටල් කරලා මෙයාට ගෙනාවා. හඳයි ගිහින් එන්න. right see you okay god bless. ඒගොල්ලෝ මේ ස්විට්සර්ලන්තේ තියෙන. දුව කැනඩා. දැන් ඔය ඒගොල්ලෝ හරි වැඩගත් හරි ෂෝ. very decent people. ඕනක නැතුව ඩ්‍රයිව් කරන්න හරි අමාරුයි මේ රටවල. අපේ රටවල හෝන් කියන එක ගහන්නේ නැහැ. හෝන් එකක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. අපිම පීස්ෆුල් ඒ රටවල. ඒ හෝන් නැතුව යන්නම බෑ. very problematic scenarios දියෝවා. I don't know what to do. හික්යන්නට වරු කාරකන්නේ ගෙරි බලස්ත වල්ලපට ගොට්ට පාලු ගංගපර බල්ල මගේ කකුල ඇල්ලුවනේ මුක්ක ආච්චිට හාල් කරන්න මුක්ක අම්මට මොකද්ද වෙනසක් වෙලා තියෙනවා ඉන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරපු